hello guys ඔයාලා රෝදේ TV YouTube channel එකට අද සාදරයෙන් පිළිගන්නවා ඔයාලා දකින්නේ thumbnail එකේ මොකද්ද අද කතා කරන මාතෘකාව කියලා අද අපි කතා කරන්නේ mainly eBay selling ගැන ඔයාලා YouTube එකට ආවම online success වෙන ක්‍රම ගොඩාක් දකින්න ඇති ඒ අතුරින් එකක් තමයි eBay selling කියන්නේ මේක ඇත්තටම දැන් අපි බලද්දී මම මේ ඔන්ලයින් ජර්නි එකට ආවේ 2014 13 වගේ 2016 17 තමයි eBay selling කියන එක කෝස් කරන්න පටන් ගත්තේ ලංකාවේ මට මතක විදියට ඊට කලිනුත් තියෙන්නේ නැති අර කතා වෙන්නම ගත්තේ ගොඩක් ඒ කාලේ තමයි 25000 කෝස් ගියා සෑහෙන්න ඔයාලට සද්ද බද්ද එහෙ ගණන් ගන්න එපා මේක ස්ටුඩියෝ එකක නෙමෙයි වීඩියෝ වෙන්නේ මේක මගේ කාමරේ ෆෝන් එකකින් තමයි වීඩියෝ කරන්නේ ඒ කියන්නේ රෙකෝඩ් කරන්නේ සෝරි වොයිස් රෙකෝඩ් කරන්නේ ඉතින් eBay sellings ගත්තාම කෝස් කරපු කට්ටිය සල්ලිකාරයෝ වුණා කෝස් වලට ගියේ කට්ටිය සල්ලිකාරයෝ වුණාද කියන එක ගැන ලොකු ගැටලුවකුත් තියෙනවා මේකේ කතාව වෙන්නේ මේ අද කතාවේදී කොහොමද ක්‍රියේට් කරන්නේ account එකක් ඒ දේවල් නෙමේ basically මේ සක්සස් වෙන්න කොහොමද කියලා තමයි කතා වෙන්නේ. මොකද eBay account එකක් හදන හැටි ඕනම තරම් තියෙනවා YouTube එකේ ඔයාලට ගත්තාම channel වල අපේ ඕන තරම් තියෙනවා videos බලන්න පුළුවන්. ඒකම කරලා වැඩක් නැති හින්දා තමයි මම වෙන පැත්තක් ගැන කතා කරන්නේ. eBay එක කියන්නේ ලෝකේ තවත් එක්තරා විදිහකින් ගත්තාම buy and selling platform එකක් කියන්නත් පුළුවන් ඒක ඔන්ලයින් ස්ටෝර් එකක් කියන්නත් පුළුවන් හැබැයි අනිත් ස්ටෝර් එක ගත්තාම ස්ටෝර් එක ගත්තාම මේක ගොඩක් ඒ කියන්නේ සිකියුර් එක වැඩි ඒ කියන්නේ බයර් පැත්තෙන් උනත් සෙලර් පැත්තෙන් උනත් එයාලා සිකියුර් වැඩි ලංකාව ගත්තාම ලංකාවේ account හැදුවාම සස්පෙන්ඩ් වෙනවයි කියනවා ගොඩක් කට්ටිය අද account එක හැදුව හෙට suspended වුණා ප්‍රධානම මම දකින හේතුව තමයි eBay එකේ ඉන්නකොට අපි genuine seller කෙනෙක් වෙන්න ඕනේ buyer කෙනෙක් විදිහට යනවා නම් eBay එකට අපි genuine buyer කෙනෙක් විදිහට යන්න ඕනේ eBay sellings කියන එක පටන් ගන්නවා නම් ඔයාලා ඉස්සෙල්ලාම eBay එකේ buyer කෙනෙක් වෙලා ඒකේ වෙන ක්‍රමවේදය ඉස්සෙල්ලා බලන්න ඕනේ කොහොමද වෙන්නේ මොකද්ද ක්‍රමවේදය කියන එක බලන්න ඕනේ මේක මොකද්ද platform එක දැන් අපි eBay eBay selling පටන් ගන්න උනනවා කොහොම ගොඩක් කට්ටිය කරන්නේ යනවා account එකක් හදා ගන්නවා ඒකේ sell කරන්න යනවා එහෙම නෙමෙයි ඒකේ වෙන ක්‍රමවේදයක් තියෙන ඉස්සෙල්ලා buyer කෙනෙක් වෙලා බලන්න seller කෙනෙක්ගෙන් කොහොමද එන්නේ සෙලර් කෙනෙක්ගෙන් item එකක් අපිට කොහොමද දෙන්නේ යන process එක මොකක්ද කියලා බලන්න. ඒගොල්ලොන්ගෙන් ඔයාට item එක හම්බුනාම එයාලා ඒ item එක එවන විදිහ ගැන බලන්න. ඒ වගේ ලොකු අධ්‍යයනයක් කරන්න ඕනේ මුලින්ම මේ eBay එක තුල success වෙනවා නම්. අඩුම ගානේ මාස 2-3ක් විතර ඔයාලා බඩු 2-3ක් විතර ගෙනල්ලා, ඒ කියන්නේ item 2-3ක් ගෙනල්ලා ඔයාලා බලන්න. කොහොමද මේක වෙන්නේ කියලා ඊට පස්සේ තමයි buyer account එක seller account එකකට හදා ගන්න ඕනේ. ඔයාලා seller account එකක් හදලා buy කරාට කමකුත් නැහැ. එතකොට address එකත් verify වෙනවා eBay එකට. ඒගොල්ලෝ එතකොට දන්නවා මේ seller ඉන්නේ මෙතන. මෙයා අපි buyer කෙනෙක්. මෙයාට item ගිහිල්ලා තියෙනවා. මෙයාට හොඳ ratings තියෙනවා. එතකොට ඔයා buyer කෙනෙක් වගේ හිටියම ඔයාට seller කෙනෙක් දෙන ratings උත් තියෙනවා. එතකොට ඒවත් බලනවා. මෙයා හොඳයි මෙයා buyer කෙනෙකුත් ඉන්නවා කියලා බලනවා ඒගොල්ලෝ. එතකොට ඔය suspend වෙන්න තියෙන ඊට කඩ අඩුයි. ඒ වගේම ඔයාලා genuine buyer කෙනෙක් වෙන්න ඕනේ. seller කෙනෙක්. genuine seller කෙනෙක් කියන්නේ drop shipping කියන එකම නෙමෙයි. drop shipping කරන්න කියන එපා කියන එක නෙමෙයි. drop shipping කියන්නේ වෙනම දෙයක්. ඔයාලා ඉස්සෙල්ලා direct shipping පටන් ගන්න. මම දැකපු දේ තමයි ඒක. හැබැයි සද්ද හැන වෙති ගණන් ගන්න එපා. ඔයාලට seller කෙනෙක් විදිහට ඉන්නකොට ඔයාලට තේරෙයි direct shipping නෙමෙයි drop shipping වලින් එන item උත් ඔයාලට එනවා කියලා.
ඩ්‍රොප් ෂිපින් කරන්න කලින් ඔයා ඉස්සෙල්ලා ඩිරෙක්ට් ෂිපින් කරන්න ඇතුලේ ඔයා මේ ලංකාවේ තියෙන දේවල් පිට රටට යවන විදිහ ඉස්සෙල්ලාම ගිහිල්ලා ඔයා ඒ යවන ප්‍රොසෙස් එක බලන්න. එකපාරට account එකක් හදන්න කලින් ගොඩක් දේවල් තියෙනවා කරන්න. දැන් කෝස් වලින් කියන්නේ account එකක් ඇදුවා හෙට මෙහෙම සල්ලිකාරක් වුණා. මම eBay කරලා තියෙනවා. හැබැයි ඔය කියනවා වගේ i8 ගන්න සල්ලිකාරයෙක් වෙන්න සෑහෙන කාලයක් යනවා. මාස 3න් 4න් එහෙම බෑ. දැන් ඔයාලා කෝස් එකකට යනවා නම් ඔයාලට කියයි මාසෙන් $150ක් හම්බුණා. මාසෙන් $1000 ගණක් කිව්වා. හැබැයි ඒ හැම දෙයක් ඇතුළෙම අර අයිටම් එකට යන කොස්ට් එකකුත් තියෙනවා කියලා ඔයාලා හිතන්න. සමහරට ඒකේ පොඩි කොස්ට් සාමාන්‍යයෙන් එයා හම්බ කරලා ඇත්තේ $10ක් 15ක් විතර වෙන්න පුළුවන්. ඒ $18 විකුණන අයිටම් එකකින්. ඒ කියන්නේ යාගේ සුද්ධ ලාභය. ඒකින්ද කෝස් කරන්න එපා කියන්නෙත් නෑ. කරන්න කියන්නෙත් නෑ. අපරාධ සල්ලි 25000 අපරාධේ 25000න් ඔයාලා අයිටම් ටිකක් ලංකාවේ ඇතුලේ බයි කරලා ඒවා පිට රට යවන එක තමයි මම නම් කියන්නේ හොඳම දේ මුල්ම කාලේ. ටික කාලයක් ගිහිල්ලා ඩිරෙක්ට් ෂිපින් වලින් ඩ්‍රොප් ෂිපින් වලට මාරු වෙන්නට කමක් නැහැ. මොකද වාගේ ගැන eBay එකට හොඳ පර්සනැලිටි එකක් තියෙන්න ඕනවා. නැත්තම් ඔයා මෙහෙම ඩිරෙක්ට් ෂිපින් නෙමෙයි කරන්නේ ඩ්‍රොප් ෂිපින් කියලා යාලා දැනගෙන එක්ක බෑඩ් රිවිව්ස් ආවම ඔයාව සස්පෙන්ඩ් වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි. ඒකින්ද eBay එක පැත්තෙන් ගොඩාක්ම ඔයාලා ඉන්න ඕනේ මෙයා හොඳ සෙලර් කෙනෙක් කියන තැන මම දකින විදියට. ඒ වගේම ඔයාලට accounts වලට accounts හදද්දී accounts ටික හරියටම online තියෙන eBay account හදන විදිහ ඕන තරම් සිංහලෙන් YouTube channels වල ඔයාලට ඒ ගැන බලන්න පුළුවන්. බලලා ඔයාලට ඉස්සෙල්ලාම ඔයාලට account එකක් හදා ගන්න පුළුවන්. create කර ගන්න පුළුවන්. ඔයාට එතකොට ඊළඟට එන්න ඒක තමයි පේනි account එකක් හදා ගන්න විදිහ. ඔයාලා පුළුවන් තරම් genuine කරන්න. එතකොට ඔයාලට ඒ ප්‍රශ්න නැහැ. ඔයාලා අනික දැන් කියනවා අපි direct shipping කරත් අපේ account suspend වෙනවන කියලා. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් online තියෙන එකම copy කරලා දැම්මම තව කෙනෙක් එකක්. ඔයා online direct copy කරලා eBay එකට දැම්ම ගමන් එයා ඒ link එකෙන් බලනවා මෙයා මේ මෙතන තියෙන එක නෙමෙයි copy කරලා දැම්මේ කියන එක බලනවා. එතකොට එයාලා බලනවා මෙයාට මේ item එක ගැන කිසිම මොකද්ද කියන්නේ එකට කිසිම දැනුමක් නැහැ කියලා. ඒ වගේම online තියෙන photos දාන්න එපා. ඔයා real photo එකක් capture කරලා ඒ photo එක දාන්න. ඒක හොඳට creative විදියට හදලා දැන් Canva වගේ හොඳ softwares තියෙනවා creative විදියට හදලා ඔයාලට ගන්න පුළුවන්. එතකොට එහෙම තමයි කරන්න ඕනේ. නැත්නම් ඔයා කොහෙන් හරි copy කරලා එහෙම නැත්නම් direct shipping කරත් ඔයාගේ සමහරට suspend වෙන්න පුළුවන් account එක. ඒ වගේ දේවල් වෙනවා. සමහර වෙලාවට පාඩු වෙනවා. item එක ගිහිල්ලත් සමහර වෙලාවල් වලට ඔයාලට සල්ලි රිෆන්ඩ් කරන්න එනවා. අර මේ එහා පැත්තේ ගියක් කඩනවද කොහෙද සද්ද එන ගණන් ගන්න එපා. මේ ඔයාලට account එක suspend නෙමෙයි ඔයාලගේ account එක ඔයාලගේ account එකට ඔයාලට ඒ කියන්නේ මොනවද මේ රිෆන්ඩ් ඉල්ලනකොට ඔයාලට දෙන්න වෙන වෙලාවල් එනවා. හැබැයි ඒක අවම කරගන්න ක්‍රමයකුත් තියෙනවා. ඔයාලා පුළුවන් තරම් tracking numbers eBay එකේ අප්ඩේට් කරන්න. එතකොට එයාලා බලනවා මේක ගිහිල්ලා මෙයා බොරුවට කියන්නේ කියලා. මම මුල්ම කාලේ යද්දි tracking numbers අප්ඩේට් කරන ප්‍රශ්න එහෙම තිබුණේ නැහැ. tracking number එකක් අප්ඩේට් කරන්න බෑ. එයාලා රිෆන්ඩ් ඉල්ලුවොත් අපි දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක eBay එකෙන්ම අලුත් අප්ඩේට් ආවා. ඒ වගේම ඔයාලා යන්න කලින් ඉස්සෙල්ලාම account එක හදන්න කලින් එයාලගේ terms and conditions කියන එක හොඳට කියවලා ඒක තේරුම් ගන්න මොකද්ද මේකේ වෙන්නේ කියලා. නැතුව යන්න එපා. ඒ වගේම eBay updates එනවා. ඒ updates බලන්න. එයාලගේ කාලෙන් කාලට updates එනවා. ඒගොල්ලෝ බලලා ඒව හරියට කරගන්න. එතකොට ඔයාලට මේකේ success වෙන්න පුළුවන්. හැබැයි ඉතින් risk එකක් තියෙනවා eBay වල. eBay suspend වෙනවා accounts.
Amazon කරත් AliExpress කරත් ඔය හැම එකේම කරන්න පුළුවන්. ඒ account suspend වෙන ප්‍රවණතාවයක් තියෙනවා. මොකද එයාලා සෙලර්ගේ පැත්තෙන් නෙමේ බයර්ගේ පැත්තෙන් ගොඩක් ඒගොල්ලෝ බලනවා ක්‍රමවේද තියෙනවා. ඔයාලට ඔන්ලයින් ජර්නි එක පටන් ගන්නවා නම් ඔයාලට හොඳම මුලින්ම කරනවා නම් ක්‍රිප්ටෝකරන්සි YouTube වලට කලින් මම නම් කරේ eBay. මම ඒකයි මගේ channel එකේ first time මේ eBay ගැන කතා කරන්න හිතුවේ. මොකද මම eBay එකෙන් තමයි රුපියලක් හරි කියන්නේ $1 එකක් හරි හම්බ කරේ මුලින්ම ජීවිතේ eBay එකෙන්. මමත් කෝස් කරලා නම් ඉගෙන ගන්න බෑ. ඒකේ රිද්ම් එකක් තියෙනවා. අර YouTube වගේ තමයි හැම දෙයකම අර ඉගෙන ගන්න තියරිය විතරයි හම්බෙන්නේ. එතනින් එහා ටික අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ඔයා දන්න කැටගරි එකක් පටන් ගන්න මට ලැබිච්ච එක්ස්පීරියන්ස් එකක් කියන්නම්. මම මගේ යාළුවෙක් කරා වොච්. ඉතින් මාත් වොච් කරන්න ගියා. වොච් ගැන දන්නවා. මම වොච් ගැන දන්නේ නැහැ. මම කොහොම හරි අලි එකෙන් තිබිච්ච CK වොච් එකක් තිබුණා. $150 200ක් විතර වටින එකක්. $25ට විතර. මම ඒක $50ට දැම්මා. මගේ එක account එක suspend වෙන්න හේතුව ඒක ඔරිජිනල් නෙමේ ගත්ත බය ඒක කම්ප්ලේන් කරා මේක ඔරිජිනල් නෙමේ ෆේක් කියලා. ඉතින් අර වොච් ගැන දැනුමක් තියෙන්න ඕනේ. එතකොට නැත්තම් බෑ. ඒ වගේම තමයි ඔයා ගන්න කැටගරි එක පිළිබඳව ඔයාට දැනීමක් තියෙන්න ඕනේ. නැතුව මේ බිස්නස් එක කරන්න බෑ. හේතුව ෆේක් ඒවා තියෙනවා. ඒවා මොනවද කියලා බලා ගන්න ඕනේ. යන ගණන් හිලව්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා කම්පියුටර් සයිඩ් එක කියනකොට RAM එකක් යන ගාණක් තියෙනවා. ඔයාලා දන්නවා මේ ගාණට තමයි මෙතන යන්නේ. මේ RAM එක මෙහෙමයි DDR3 DDR2 මේකේ බස් ස්පීඩ් එක මෙච්චරයි තියෙන්න ඕනේ. එහෙම දැනගෙන තියෙන්න ඕනේ. ඔයා කරන සයිඩ් එකක් තියෙනවා නම් ඒ සයිඩ් එක පිළිබඳව දැනීමක් තියෙනකොට තමයි ඔයාට මේකේ සක්සස් වෙන්න පුළුවන්. ගොඩක් කට්ටිය කරනවා eBay. තාමත් කරන කට්ටිය ඉන්නවා. මමත් කරා දැන්නම් මට කරන්න ඇත්තටම වෙලාවක් නැහැ. හැබැයි හොඳ ෆීල්ඩ් එකක් ඔයාලට යන්න පුළුවන් සක්සස් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන හොඳ ක්‍රමයක් තමයි eBay කියන්නේ. eBay එකේ ඔයාලා ජෙනුයින් වෙන තරමටම කියන්නේ ඔයාලා වැරදි අඩුවෙන් කරන තාක්කල් ඔයාලා ඒක ඇතුලේ සක්සස්. හැබැයි එක දෙයක් කියන්නම් i8 V8 අර 8 මේ 8 ගන්න බලාගෙන ගෙවල් හදන්න අර ක්ලබ් එකේ අයියා මෙහෙම කරා කියලා හිතාගෙන එන්න එපා. eBay නෙමෙයි කිසිම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට Bitcoin YouTube හරි මොනවා හරි අර අයියා මේ අයියා මෙච්චර හම්බ කරා කියලා හිතාගෙන ඉන්නත් එපා. මේක තුලට එන්න එහෙම කරන්න බෑ. බිස්නස් එකක් කියන දේ දවසින් සක්සස් වෙන්නේ නැහැ වගේම තමයි බිස්නස් කියන දේ තමයි බිස්නස් කැටගරි තමයි eBay එකත් අයිති වෙන්නේ. එතකොට eBay එකේ අපි ඇත්තටම කරන්නේ අපි පොඩි කඩයක් අපේ අරගන්න එක ඕපන් කරනවා කියලා. එතකොට eBay එක ඇතුලේ තියෙන කියන්නේ eBay එක ඇතුලේදී අපිට සක්සස් වෙන්න ඒක ටික කාලයක් අපි යන්න ඕනේ. ඒක ගැන දැනීමක් ගන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. ඕනම් ෆීල්ඩ් එකේම මම ඒක තමයි කියන්නේ. ඔයාලා ඉස්සෙල්ලා බය කෙනෙක් කියලා ඒකේ වෙන ක්‍රමවේදය බලා ගන්න. බය account එකක් හදලා ඊට පස්සේ ඒක සෙල් account එකට මාරු කරගන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔයාලා එතකොට බය account එකක් කරියහම වාසි මම කලින්ුත් කිව්වා ඔයාලගේ identify වෙනවා මේ ඔයා කොහොමද මේ කවුද මෙයා මේ ඇඩ්‍රස් එකේ ඉන්න කෙනෙක් මෙයා අපෙන් බඩු ගත්ත කෙනෙක් මෙයා මෙහෙමයි කියලා ඔයා පුළුවන් නම් ඔය කැටගරි එකටම අදාළ බඩු ගන්න තරමට හොඳයි. එතකොට මෙයා මේ කැටගරි එකේ ඉන්නේ කියලා එයාලා පොඩ්ඩක් ඔය කියනවා ඔයාට මොන හරි වෙලා සස්පෙන්ඩ් හරි මොකක් හරි වුණත් ඔයාට කතා කරන්න පුළුවන්. මම මේ බය කෙනෙක් පිළිටියා මෙහෙම හිටියා කියලා පුළුවන්. ඒ වගේම ඔයාගේ නම හරෝ ඔයාට account හදා ගන්න පුළුවන්. ඉස්සර නම් දැන් නම් අර පේනි account එක හදන්න බැරි හින්දා පොඩි ගැටලුවක් තියෙනවා. පේනි එකත් මම හිතන්නේ හදන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඔයාලා ඒක එකපාරක් අන්සක්සස් වෙලා දැන් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලා account එකක් හදන්න. හදලා බලන්න ඔයාලා ඔයාලගේ වැරදි අඩුපාඩු හදාගෙන මම මේ කියපු දේවලුත් එක්ක ඉස්සරහට යන්න. ඔයාලට ලොකු ගමනක් යන්න පුළුවන් eBay එකේ
සාමාන්‍යයෙන් එදා වේලේ අර පොකට් මනි එක හොයාගන්න ගේමක් ගහගන්න බලන් ජොබ් එකක් කරන කෙනෙක් නම් ඔයාට සාමාන්‍යයෙන් ඔයාගේ ලෝන් ටික ගෙවා ගන්න පොඩි ලොකුවට හිතන්නව සාමාන්‍ය රුපියල් 10000ක් හම්බෙනවා කියලා හිතාගෙන 5000ක් හම්බෙනවා කියලා හිතාගෙන පටන් ගන්න. ලක්ෂේ 2ට 3ට 4ට 5ට යන්න පුළුවන් කාලයක් ගිහිල්ලා. අනික ඒක වෙන්නෙත් ඔයා කියන්නේ ඔයා යන කැටගරි එකත් එක්ක තමයි. දැන් මම ඉන්න කැටගරි එක මම සාමාන්‍යයෙන් ඉන්නේ IT ෆීල්ඩ් එකේ. මම eBay එකේ කාලයක් මගේ ස්ටෝර් එකක් තිබ්බා මේ මොනවාද CCTV කැමරා. ඒකෙන් එකපාර ලොකු ලාභයක් එනවා. ඒ කියන්නේ බාණ්ඩේ ඩොලර් 50යි නම් මට 25ක විතර ලාභයක් එනවා. ඒක එහෙම තියලා විකුණන. එහෙම කැටගරි තියෙනවා. හැබැයි එහෙම තියෙනවා කියලා ඒව කරන්න යන්න එපා. ඔයා ෆීල්ඩ් එක ගැන දන්නේ නැතුව ඔයා ඒ ෆීල්ඩ් එක ගැන දැනීමක් නැතුව යන්න එපා. ඔයාගේ ෆීල්ඩ් එකෙන් ඔයාට හම්බෙන ඩොලර් එක නම් ඒක අරන් සතුටින් අයින් වෙන්න. මොකද හරව ගන්න ගියොත් ඔයාට අර ඩොලර් එකක් නැතුව යනවා. ඒක හින්දා ඔයාලා ඒ විදිහට කරගෙන යන්න. ඒ වගේම අන්තිමට මට කියන්න තියෙන්නේ ඔයාලා මේ ජර්නි එකේ සක්සස් වෙන්න මම මේක එපිසෝඩ් 1 එක විදිහට තමයි යන්නේ. මං හිතන්නේ මං දායි මේ තම්මෙල් එකෙත් එපිසෝඩ් 1 කියලා එපිසෝඩ් 2 එකක් එනවා. ඒක eBay ගැන නෙමෙයි. ඔයාලට eBay එකේ accounts හදන විදිහ ඒ දේවල් ගැන ඔයාලට කියන්නේ වෙන channel වලදී තියෙන ඒවා තේරෙන්නේ නැත්නම් ඔයාලා මට comment section එකේ comment එකක් දාන්න. මම වීඩියෝ සීරීස් එකක් ගේන්න. මේක එපිසෝඩ් 1 එක කියලා තමයි මම හිතන්නේ. තව ඉස්සරහට මේ වගේ සක්සස් වෙන්න පුළුවන් සයිට් ගැන මම කතා කරන්නම්. හැබැයි ඒව හදන විදි account හදන විදිහනේ ඒව ගැන කතා කරන්න යන්න කොහොමද කින්ද මන්ද කියලා විතරක් නැතුව අර වීඩියෝ එකක් බලාපොරොත්තු වෙන්න එපා. පොඩ්කාස්ට් එකක් විදිහට යන්න ඕඩියෝ විදිහට. ඉස්සරහට වීඩියෝයි දැම්ම නම් එන එකක් නැති වෙයි මගේ වීඩියෝස්. ඉස්සරහට බලමු අපි වීඩියෝ එකක් කරන්න කොහොමද කියලා. ඕන තරම් කරන කට්ටිය ඉන්නවා eBay ගැන කෝස් සුත් කරන කට්ටිය ඉන්නවා. හැබැයි 25000 කෝස් වලට නම් යන්න එපා. 25000 කරන ඔන්ලයින් කෝස් කිසිම එකකට යන්න එපා. ඔය තනිකර තින්නේ ගොඩක් 99 තින්නේ බොරුව තමයි. ඔය බිට්කොයින් කියයි අර කොයින් කියයි ඒවත් තියෙන්නේ බොරුව. ඒවා ඉගෙන ගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික ඉගෙන ගත්තාම සිග්නල් ගෲප් වලට එහෙම සිග්නල් ගෲප් වලින් සක්සස් වෙන්නත් බෑ. මම ඒක ඊළඟ එපිසෝඩ් එකේ කියන්නම් ඒකෝ ඇයි කියලා. ඒ වගේම කියන්න ඕනේ රෝදේ ටීවී එකේ අපේ යන්නේ මේ වගේ ෂෝට් ටර්ම් වෙයිද ලෝන් ටර්ම් වෙයිද දන්නේ නැහැ. පොඩ්කාස්ටිං ඒ වගේම වීඩියෝස් ඒ වගේම ලෝකේ වෙන්නේ මොනවද තාක්ෂණික විපර්යාස සමාජීය දේවල් ගොඩක් දේවල් යයි. මේක මම වෙනම ප්ලේලිස්ට් එකක් හදලා මේ එපිසෝඩ් 1 එක විදිහට අද අප්ලෝඩ් කරනවා. මේක අද අප්ලෝඩ් වෙයිද හෙට කවදා අප්ලෝඩ් වෙයිද කියන්න මට දන්නේ නැහැ. ඔයාලා අපේ channel එක දෙයක් දැනගත්තා නම් ඔයාලට දැනුමට යමක් එකතු වුණා නම් subscribe කරන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න. ඔයාලට eBay ගැන මොනවා හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් කියන්න. මම ඒ ගැන ඔයාලට පුළුවන් විදියට උගන්වන්නම්. මේ මම ෆ්‍රී ස්ටයිල් කතා කරන්නේ මගේ සමහර දේවල් ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාලා යටින් මැසේජ් එකක් දාන්න මේකේ තේරෙන්නේ නැහැ කියලා. එහෙමනොත් මම තව එපිසෝඩ් 1.1 වගේ දාලා ඒ තේරෙන්නේ නැහැ කියන ටික වෙනම එකකින් වීඩියෝ එකකින් කතා කරන්නම්. ඔයාලා eBay කරලා බලන්න හැමදේම කරන්න. කවුරුත් අරය අන්සක්සස් වුණා මෙයා අන්සක්සස් වුණා මෙයා සක්සස් වුණා කියලා ෆීල්ඩ් එකට එන්න එපා. ඔයාලා try කරලා බලලා ඔයාලා අර කියන්නේ වතුරට බහින්න ඕන පීනන්න කියලා. ඒ වගේම ඔයාලා වතුරට බැහැලා බලලා ඔයාලා ඒකේ හොඳ අගුණ කියන්නේ හොඳ නරක කියන දේ ඔයාලම තේරුම් ගන්න. සල්ලි හම්බ කරන්න පුළුවන් සයිට් එකක්. ඔයාලා ජෙනුවින් වෙන්න හොර වැඩ කරන්න යන්න එපා. සුද්දා කියන්නේ ජෙනුවින් මිනිස්සෙක්. ඒක චයිනා වලට අයිති සයිට් එකක් නෙමෙයි. ඒක සුද්දාගේ සයිට් එකක්. සුද්දාගේ විදියට ඉන්න ඕනේ සයිට් වල. ඒක තේරුම් අරගෙන ඔයාලා වැඩ කරන්න. ඔයාලට හැමදාම සල්ලි හොයන්න පුළුවන් සයිට් එකක්. ඔයාලට හරිය ගොඩ යන්න පුළුවන් සයිට් එකක්. ඔයාලට
යම් කිසි තාක් දුරට ගොඩ යන්න පුළුවන් කාර් වාහන අරගෙන ලොකු ගෙවල් ගහන්න නම් බෑ. ඔහොම කියන්න හේතුව එහෙම ලොකු ගල්ලියක් හම්බෙන්නේ නැහැ. බෑ. ඉතින් ඔයාලට එදිනෙදා වැඩ කරගන්න ඇති. ඒකින්ද ඔයාලා ඒ වැඩ ටික කරගන්න කියලා හිතාගෙන ලොකු මීන මවන්න නැතුව සයිට් එකට ඇවිල්ලා වැඩ ටික කරගන්න. ඔයාලා ජෙනුයින් බය කෙනෙක් වෙන්න. මම ඒක මේ වීඩියෝ එකේ හැම තැනකම කියන්නේ ඔයාලට ජෙනුයින් බය. මොකද ඒක තමයි ඒකේ තියරිය. ජෙනුයින් වෙන්න තමයි ඒකේ රැඳී පැවතීම තියෙන්නේ. ඉතුරු වයිති account ටික හදාගන්න ටික ඒ ටික ඔක්කොම ටික ඔයාලා හරියට කරගෙන ඒ වැඩ ටික කරගන්න. මං හිතන්නේ ලංකාවට පේඩියක් නැති වෙන්න ගියා. ඔය ප්‍රශ්න ගොඩාක් ඉඳලා හොර accounts හදලා එහෙම ප්‍රශ්න තියෙන හින්දා ඒකින්ද ඔයාලා රට ගැනත් හිතලා ඒ විදිහට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් ඔයාලට සුබ පතනවා. ජය වේවා. අපේ channel එක subscribe කරලා යන්න. තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ